ආයිබෝවන් 2026 වසර සුබ නවවසරක් වෙන්න කියලා මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම සුබ පතනවා. ඉතින් සුපුරුදු පරිදි ඔයාලා ආයෙමත් එකතු වෙන්නේ සිලොන් සිනිපිල් YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ 2024 වසරේ තිරගත වුණ The Family Star කියන rom-com කියන කැටගරි එකට අයත් movie එක. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පෙරසුරම් විසින්. ගොඩාක් අය ආදරය කරන කෙනෙක් තමයි විජේ දේවරකොණ්ඩ කියන්නේ. දක්ෂයෙක්. හැබැයි මේ ටිකේ කොල්ලගේ ග්‍රහචාර නම් අන්තිම නරකයි. The Family Star ෆිල්ම් එකේ මේ කැරක්ටර් එක තමයි කතාවේ මේන් කැරක්ටර් එක විදියට ගලාගෙන යන්නේ. මේකත් සාමාන්‍ය රොම්කොම් ෆිල්මක් තමයි ඉතින්. සුපුරුදු විදියට පවුල කියන මාතෘකාව කරගෙන තිබුණා. මේ જાතියේ ෆිල්ම් බලන්න ආස අයට නම් මේකට ෆිල්ම් එකක්. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් කතාව පැත්තට ගියොත් ගෝවර්ධන් කියන්නේ මධ්‍යම පාන්තියේ ජීවත් වෙන්න අනිත් අයවත් ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා. පවුල බලා ගන්න එක. කතාව ආරම්භ වෙන්නේ ඉන්දු කියන තරුණිය Tamanගේ කතාව කියන අවස්ථාවකින්. ගෝවර්ධන් මොන වගේ කෙනෙක්ද කියලා එයාට පැහැදිලි කරනවා. ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ගෝවර්ධන් දුවගෙන ගිහින් ලූණු ගන්න පොලිමේ ඉන්න අවස්ථාවකට. ඔහු පවුලේ සියලු දෙනාටම අයත් ආධාර කාඩ් සේරම ගෙනල්ලා කියලා මුදලාලි අහනව එළවලු කඩේ අලු කඩයක් වගේද පේන්නේ කියලා. ඔහු මුදලාලිට මොනවාද සර් කියන්නේ? පවුලකට කොච්චර ලූණු ඕනද කලු කඩේ ගන්න කියලා කියන්නේ ඇයි කියලා. ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ඔහු තම නෑනා සෝසය හදන විදිය කියලා දෙමින් ළමයින්ට තුනීවට තෝසය හදලා දෙන්න ඕන කියලා කියන අවස්ථාවකට. ඔහු තම පවුලට වියදම් කරලා ඒ පවුල බලාගන්නේ ඔහුගේ රට ලොකු බරක් අරගෙන. ඔහුගේ අයියා බීමත්ත හැසිරෙන කෙනෙක්. ඔහු දිනපතා බීලා ගෙදර ඇවිත් නිදාගෙන ඉන්නවා. ගෝවර්ධන් ළමයිව ස්කූල් වෑන් එකකට යවන අතර මග ගැහණු කෙනෙක් අනුම්පද කියන්න පටන් ගත්තම ඔහුත් ඇයට අනුම්පද කියනවා. ඊට පස්සේ ඔහු තම රැකියාවට යන්න ලෑස්ති වෙන ගමන් ආච්චි එක කතා කරනවා. ආච්චි ඔහුට කියන්නේ ඇය ජීවත් වෙලා ඉන්න කාලේ ඔහුට කසාද බඳින්න කියලා. ඔහු දැන්ම කසාද බඳින්න බෑ කියලා කියනවා. කාලය ආවම බඳින්නම් කියලා ආච්චිව සිපගෙන ඔහු පෙට්‍රල් සෙඩ් එකකට ගිහින් මෝටර් සයිකලයට රුපියල් 23ක පෙට්‍රල් ගහනවා. ඊට පස්සේ තම රැකියා ස්ථානයට ප්‍රොජෙක්ට් එක ගැන හඳුන්වා දෙන්න යනවා. ඔහු ඉතාමත් දක්ෂ වාස්තු විද්‍යාඥයෙක්. ඔහු ව්‍යාපෘතියක් ගැන එම කම්පැනි සමාජිකයන්ට පැහැදිලි කරනවා. ඔවුන් ඊට කැමති වෙනවා. එම කම්පැනි එකේ එක කෙල්ලෙක් ඔහුට කැමැත්තෙන් ඉන්නවා. නමුත් ඔහු එයට කැමති නැහැ. ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ඔහු සුපර් මාකට් එකක බඩු ගන්න යන අවස්ථාවකට. ඔහු මේ විදියට රැකියාව කරමින් ජීවත් වෙන වියදම් කළමනාකරණය කරමින් තම පවුල රැක බලාගෙන ජීවත් වෙනවා. නැවතත් ඉන්දු වෙත වර්තමානයට පිවිසෙනවා. ඇය තමයි මේ ඔහුගේ කතාව සම්බන්ධව නිබන්ධනයක් ලියන්නේ. අතීතයේ වෙත නැවතත් දර්ශනය යොමු වෙනවා. ඔහු ඉඩම් ආරවුල් තියෙන තැනක එම පුජ්‍යලයාට පිහිටවෙමින් භූමිය පරීක්ෂා කරලා වාස්තු විද්‍යාත්මකව එය සකස් කරන්න ඕන විදිය සැලසුම් කරනවා. ඒවා නිසි තැන තියන්න කටයුතු කරනවා. එම කඩහිමියාට කරදර කර එම පිරිසට ඔහු පහර දීලා එම පිරිසව බය කරනවා. ඒ ස්ථානීය නිවස සැලසුම් කරලා එවලෙම ඔහු විසින් නිර්මාණය කරනවා. ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ඉන්දු කියන තරුණිය ඔවුන්ගේ නිවසේ කාමරයක් කුලියට ගත් අවස්ථාවකට. එම කාමරය ගෝවර්ධන්ගේ. ඔහු ආච්චියේ කාමරය ඇයට කුලියට දීපු බව දැනගෙන ඇය හමු වෙන්න ගිහින් ඔහු මොකුත් නොකිය ඇයට එහි කුලියට ඉන්න ඉඩ දෙනවා. මෙන්න මෙතනින් තමයි ගෝවර්ධන්ගේ ජීවන ඉරණම වෙනස් වෙන්න පටන් ගන්නේ. ඔහු කඩහිමියාගෙන් ඇය ගැන විස්තර දැනගන්නවා. ඔහු නැවත නිවසට පැමිණෙන විට ළමයින් අඬන්න පටන්ගෙන ඉන්නවා. ඉන්දු බිරියානි ඕඩර් කළා. ඒක ඉල්ලලා අඬන්න කියලා නෑන කියනවා. ඔහු ඇයට කෑ ගහන්න යනවා. ඔයාට හිතෙන වෙලාවට කෑම ඕඩර් කරන්න එපා. මේ පොඩි ළමයි ඉන්නව කියලා දන්නේ නැද්ද කියලා ගෝවර්ධන් ඉන්දුට කියනවා. ඔයා උයාගෙන කන්න. එහෙම නැතිනම් එළියට ගිහින් කන්න කියලා කියනවා. පළවෙනි දවසේම නිසා ලෑස්ති කරන්න බැරි වුණ නිසායි මං අදට මෙහෙම ඕඩර් කළේ. අදට විතරක් මෙහෙම කනවා කියලා කියනවා. ඇය ඔහුගෙන් අයන් එක ඉල්ලනවා. ආච්චි ඔහුට එක දේවල් කියනවා. ඔහු ඇයගේ ඇඳුම් අයන් කරන අතරතුරදී ඔහුගෙන් ඇය අහනවා අපහසුයක් දැනෙනවද කියලා. ඔහු එය නැහැ කියලා කෙමින් ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ඔෆිස් ගිය පස්සේ ඔහුගේ ඔෆිස් ඔහුව ප්‍රිය කරන කෙල්ල ඔහුගෙන් නැවතත් යෝජනා කරන අවස්ථාවකට. මේ අතර අයියා නායාරන් හොඳටම බීලා වැටලි ඉන්නවා කියලා ඔහුට කෝල් එකක් එනවා. මේ අතර ඔහු යමින් සිටියේදී පවුලේ හැමෝම ඉන්දු විසින් කෑමකට එක්කගෙන ආපු බව ඔහු දකිනවා. ඊට පස්සේ රාත්‍රියේදී ඔහු නෙද්දී ඔහු බලාගෙන ඉන්නවා. පවුලේ අය බයෙන් ඇතුළට යනවා. ඇය ඔහුට ඔයා මට කනව නම් එළියට යන්න කිව්වා. ඒ නිසා මං තනියම යන්න බෑ වගේ නිසා පවුලේ හැමෝම එක්ක ගියා කියලා කියනවා. ඊට පස්සේ ඔහු ඇතුළට ගිහින් පවුලේ අයට කෑ ගහන්න පටන් ගන්නවා. ඉන්දුට බනිමින් ඇය එළියේ සේරම දේවල් අහන් ඉන්න බව නොදැන ඔහු දිගටම බනිනවා. ඔහු පසුව ඇය දකිනවත් එක්කම ඇය දුකින් යනවා. ඔහු ඇය පස්සෙන් ගිහින් සමාව වෙන්න කිව්වත් ඇය දොර වහ ගන්නවා. ඔහු පසුදිනත් උදෑසන ඇයගෙන් සමාව ගන්න යනවා. ඇය ගණන් නොගෙන ඉන්නවා. ඇය ඔහුගෙන් කතා නොකර මග හරින්න. ඊට පස්සේ පසුව ඇය ඔහු සමග
කතා කරනවා. ඔහු ඇයව කොලෙජ් එකට ඇරලවනවා. ඇයව ගන්නත් වෙනවා. දෙන්න අතර පැහැදීමක් පටන් ගන්න බව ප්‍රේක්ෂකයා වෙත ගෙන එනවා. ඔහු ඇයව ඔහුගේ ඔෆිස් එකටත් එක්ක යනවා. ඔවුන් දෙදෙනා ආදරයෙන් ලන් වෙන්න පටන් ගන්නවා. ෆාදර්ස් ඩේ එකට ළමයිනුත් ඔහුට සුබ පතනවා. හැමෝම ඉන්දුවක ගොඩක් ආදරයෙන් ඉන්නවා. ඔවුන් හරිම සතුටින් කාලය ගත කරනවා. දිනක් ඔවුන්ගේ නිවසට කෙනෙක් ඇවිත් බලෙන්ම ගෝවර්ධන්ගේ අයියාගේ බිරිඳට අයිති යෝජනාවක් කළා සල්ලි දෙන්න නැත්නම් ඔයා එන්න කියලා කියනවා. ඊට පස්සේ ගෝවර්ධන් ඔහු හොයාගෙන පවුලේ සියලු දෙනාත් එක්කම ඔහුගේ වැඩපළට ගිහින් ඒ හැමෝටම පහර දීලා එම පුජ්‍යලයාටත් අනතුරු අඟවලා පවුලේ හැමෝම එක්ක යනවා. ඊට පස්සේ රාත්‍රියේදී ඔහු අයියට කතා කරන්න ඕන කියලා කියනවා. ඒත් ඔහු මුකුත් නොකිය නිසා කතා කරන්න බැරි නම් මගෙන් වැරදි වුණා නම් ඔහුට පහර දෙන්න කියලා කියනවා. ඒත් එක්කම අයියා ඔහුට කම්බුලට පාරක් එල්ල කරනවා. කාමරයට යනවා. ඉන්දු ආච්චිගෙන් ඇයි කියලා අහනවා. ආච්චි කියනවා ගෝවර්ධන් පවුල වෙනුවෙන් කරන හැම කැපකිරීමක් ගැනම කියනවා. දිනක් අයියට ඔහු කියන කතාවක් නිසා මේ විදියට අය තැබෑරුමට ගොඩ වුණා. ඊට පස්සේ දායින් ඒ තැබෑරුමෙන් එළියට ආවේ නැහැ කියලා ආච්චි ඉන්දුට කියනවා. පසුදින අයියගේ ණය බේරන්න ගෝවර්ධන් ළඟට ඇවිත් ඉන්දු ඔහුට සල්ලි දෙනවා. ඔහු ඒවා නොගෙන ඉද්දී ඉන්දු කියනවා මේවා අරගෙන ඔය ණය කිවලා දාන්න කියලා. ආපහු සල්ලි දෙන එක ගැන කතා කරන්න ගත්තොත් ඔයාව මරලා දානවා කියලා ඇයි ආදරණීය ලෙස බලමින් යද්දී ඔහු ඇයව ඇදලා අරගන්නවා. ඔහුව බලා ගන්නවද කියලා අහනවා. මම මුරණ්ඩු වෙන්න පුළුවන්ද කියලා ඔහු ඇයට කියනවා. ඊට පස්සේ ඔහු පුළුවන් කිව්වම ඔහු සතුටු වෙනවා. ඇය ඔහුගේ තොල්සිපගෙන එතනින් යනවා. ඊට පස්සේ දින ගෝවර්ධන් ළමයින් එක්ක ඇයට ප්‍රපෝස් කරන්න ලෑස්ති වෙනවා. එම සැරසිලි අතරින් මෝටර් සයිකලයක් ඇවිත් ප්‍රින්ට් කරපු නිබන්ධනයක් දීලා යනවා. එම් පුජ්‍යලයා ගෝවර්ධන්ට ඒ දුන්නා පස්සේ ගෝවර්ධන් ඒ පොඩි ළමයෙක්ට ගිහින් තියන්න කිව්වා. ආයෙ නැවතත් එම පොත බලන්න ඕන කියලා එම් පොඩි ළමයාට ඒක ගේන්න කියලා කියනවා. ඒක ගෙනාවන් පස්සේ ඔහු ගැන එම නිබන්ධනේ ලියවිලා තියෙනවා කියලා ඔහු දකිනවා. ඊට පස්සේ ඔහු කේන්තියෙන් මෙන් ඇයව සොයාගෙන යනවා. ඇයගේ කොලෙජ් එකට. ගිහින් ඇය මේ කරපු දෙයට හොඳටම බැලලා ඇයගේ කම්බලටත් ගහලා නිබන්ධනේ විසිකරලා යනවා. ඔහු ඒ වරදවා වටහාගෙන තමයි තියෙන්නේ. නමුත් ඔහු පොහොසත්ව ජීවත් වෙලා පෙන්නන්නම් කියලා ඒ විදිහට වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. ලොකු කම්පැනි එකක ඕන කෙනෙක් හම්බ වෙලා එම ආයතනයේ රැකියාව අරගෙන ඔහුගෙන් මුදල් ඉල්ලගෙන පොහොසත් විදියට ජීවත් වෙන්න පටන් අරගත්ත කියලා පෙන්නන්න ඉන්දට කෝල් අරන් එක එක දේවල් කරලා පෙන්නනවා. ඇගෙන් පලිගන්න ඇයට රිදෙන්න ඕන කියලා පොහොසත් විදියට ජීවත් වෙන්න තමයි ඔහු මේ හදන්නේ. දිනක් ඔහු එම කම්පැනි එකට ගිය පසු MD ගේ දුව ඉන්දු කියලා ඔහු දැනගන්නවා. සාලි ණයට ගත්තු නිසා ඒව ගෙවන්න ඕන කියලා යහළුවන් එක්කන් බොමින් සිටියේදී කියනවා. මේ අතර ඔහුට කෝල් එකක් එනවා. ඔයාට හෙට උදේ 11ට එක්සත් ජනපදයේ කවුන්සල් කාර්යාලයට යන්න වෙනවා කියලා. එම කෝල් එක ගතපු කෙනා කියනවා. ඔයා ඊළඟ සතියේ ඇමරිකාවේ ඉන්න ඕන කියලා කියනවා. ඔහු උද්‍යෝගයෙන් ප්‍රොජෙක්ට් එක ගොඩ දාලා දෙන්න ඕන කියලා පවුලේ අයටත් ආදරයෙන් සමුදීලා එයාපෝට් එකට යනවා. ඉන්දුත් එතන ඉන්නවා. ඔහු CEO ඉන්දු කියලා දැනගන්නවා. මැඩම් පළවෙනි පන්තියේ යනවා නම් මටත් ඒක යන්න ඕන කියලා ඔහු කියනවා. ඊට පස්සේ ඔහුටත් පළවෙනි පන්තියේ වාඩි වෙලා යන්න අවස්ථාව හදලා දෙනවා. පවුලේ අයටත් කෝල් ගන්නවා. ඔහු ඉන්දු එක්ක එකට එක කරමින් පලිගන්න මෙන් හැසිරෙනවා. ඔහු ළඟ හිටපු කාන්තාවක් ඔහුගෙන් කසාද බැඳලාද පුතේ කියලා අහනවා. ඔහු ඇයට අනවශ්‍ය උපදෙස් දෙන්න එපා කියලා කියනවා. ඊට පස්සේ ඔවුන් එම රටට ගිය පසු මැඩම් යන වාහනේම ඔහුටත් යන්න ඕන කියලා ඔහුටත් ඒක යන්න ඕන වෙනවා. නමුත් ඔහුට සාමාන්‍ය වාහනයක තමයි මේ යන්න වෙන්නේ. සුභෝගී නිවසක් අයට හිමි වෙනවා දැනගෙන ඔහුටත් එම නිවසේම නමාතැන් ගන්න අවශ්‍ය වෙනවා. ඇය ඔහුට සහායකයන් මාර්ගයෙන් කතා කරලා ප්‍රොජෙක්ට් එක කරන්න කියලා කියනවා. ඔහු ඉන්දියාව විදියට එරටෙත් හැසිරෙන්න පටන් ගන්නවා. ඒ දිහා ඉන්දු බලාගෙන ඉන්නවා. ඔහු ප්‍රොජෙක්ට් එක දලසැලසුමක් ක්‍රියාත්මක කරන්න යනවා. ඇය සුභෝගී කෑම ගන්නවා කියලා හිතලා ඔහුටත් එම කෑමම ඕන වෙනවා. ඔහු ඇයට ඇහෙන්න සහායකයන්ට එක එක දේවල් කියනවා. සමත් කියන සහායකයාට ඇයට එක එක ඒවා කියමින් ඉතිරි දෙන්න ඔහු ගැන ලියපු නිබන්ධනය ගැන මතක් කරලා දෙනවා. ඔහු ඇයට කරන්න තිබුණ පැහැදිලි කිරීම ඔහු පැහැදිලි කරලා එය ඇයට දරා ගන්න බැරි වෙන සිද්ධියක් බවට පත් වෙනවා. ඇය ව්‍යාපෘතිය ගැන විවෘතව කතා කරන්න කියලා කියනවා. CEO මම වන් මෑන් ෂෝ එකක් මෙතන නෑ කියලා ඇය කේන්තියෙන් මෙන් ඔහුට කියනවා. ඔහු සමත්ත ඇය ඔහුගේ කාමරයට එබුණ කියලා කියනවා. මේ වගේ වැරදි අදහසක් ඇති වෙලා සමත් ඇයගෙන් අහනවා මේ විදියට. මේ අතර පසුදින ඉන්දු හමුවීමට කොල්ලෙක් පැමිණ ඇයව හොරෙන් වීඩියෝ කරනවා. ඊට පස්සේ ඕන් යමින් සිටියදී එම් වීඩියෝ එක බල සතුට වෙලා මේ කියලා මට ගැලපෙනවා කියලා එම පුජ්‍යලයා කියනවා. ඊට පස්සේ එතනට ගෝවර්ධන් ඇවිත් ඔහුට එකපාරට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වීඩියෝ එක පෙන්නලා මේ මෙතන මමත් වීඩියෝ වෙලා තියෙනවනේ කියලා පහර දෙන්න පටන් ගන්නවා. නමුත් ඒ පහර දුන්නේ ඉන්දු වීඩියෝ කරපු නිසා කියලා ඉන්දු හිතලා සතුට වෙනවා. නමුත් ඔහු කියලා තියෙන්නේ ඔහු එතන වීඩියෝ එකේ අගින් පේන හින්දා කියලා. ගෝවර්ධන් එම වීඩියෝ එක ඩිලීට් කරනවා. ඊට පස්සේ රාත්‍රියේදී සමත් ඉන්දුට කියනවා ඔහු ඔබ වෙනුවෙන් තමයි මැඩම් කරේ. නමුත් එය කියන්න අකමැති හින්දා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඇය කියනවා ඔය වෙන මුකුත් නෙමෙයි ඔය රිදිලා තියෙන්නේ. මං එයාගෙන් නිබන්ධනයක් ලිව්වනේ. නිබන්ධනයක් ලියන්න තරම් වටින මිනිහෙක්ද කියලා සමර්ථ කියද්දි එහෙම කියන්න ඔයාට අයිතියක් කොයින්ද කියලා ඉන්ද ඔහුට කේන්තියෙන් මෙන්න අහනවා. ගෝවර්ධන් එදා පළමු පන්තියේ ආසනයක ආපු හින්දා ඔහුගේ වියදම වැඩි වෙලා ගාස්තුව
ගාස්තුව ගෙවන්න ඕන කියලා ඒක ෂේප් කරලා දෙන්න කියලා මැඩම්ට කතා කරන්න කියලා සමර් කියනවා. ඊට පස්සේ සමර් කියපු හින්දා ඔහු ඇයව හමු වෙන්න ගිහිල්ලා ඒකත් හරිම උජාරුවෙන් ලොකුකමින් තමා කියන්නේ මේ ගාස්තුව ගැන පොඩ්ඩක් බලලා ඒක ෂේප් කරලා දෙන්න කියලා. සල්ලි ගෙවන්නම් දැනට ෂේප් කරන්න කියලා තමයි ඔහු කියන්නේ. ඊට පස්සේ සමර්ගෙන් ගෝවර්ධන අහනවා ඇමරිකාවේ තියෙනවද ඉක්මනින්ම සල්ලි හොයන්න පුළුවන් රැකියාවක්. ඊට පස්සේ ඔහු ගෙනහිලා දාලා තියෙන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කෙල්ල ගොඩක් අතරට. සමර්ට හුකෝල් දුන්නත් එම කෙල්ලන්ගෙන් ඔහුට බේරෙන්න බැරි වෙනවා. ඊට පස්සේ එතනින් ඉන්දු යනවා දැක ඔහු කෑ ගහනවා ඉන්දුට ඔහුව බේර ගන්න කියලා. ඊට පස්සේ ඉන්දු ඇවිල්ලා මේ මගේ කසාද මිනිහා කියලා කිව්වට පස්සේ ඔහු අතාරිනවා. Tamanගේ වැඩේ ගැන විතරක් හිතන්න. මෙහාට ආපු කාරණාව අමතක කරන්න එපා. මේ ප්‍රොජෙක්ට් එක ගොඩ දාන්න වැඩේ ඔයාගේ අතේ තියෙන්නේ කියලා ඇය ගෝවර්ධන්ට කියනවා. අයියාට කතා කරලා දීලි වලට යනවා කියලා කියනවා. මැඩම් ඔයාගේ ව්‍යාපෘති ඉවර වෙනකන් ඔයාගේ පවුලට මුකුත් නොවෙන්න වැඩ කරනවා කියලා කියනවා. ඔහු ඇය වෙත ගිහින් ස්තුති කියලා කියනවා. ඇය නැවතත් ඔහු ගැන ආදරෙන් සිතමින් කාලය ගත කරනවා. ඇයව හොඳින් ආශ්‍රය කරත් තවමත් අර නිබන්ධන සිද්ධිය නිසා වැරදි වැටහීමක තමයි ගෝවර්ධන් ඉන්නේ. ඊට පස්සේ එක දිනක එම් ව්‍යාපෘතිය බැලීමට ඇයගේ තාත්තා MD පැමිණෙනවා. ඔහු එම් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙහෙසන්නන්ට පාටියේදී ගෞරවය හිමිවන්නේ ඉන්දුට විතරයි කියලා ගෝවර්ධන්ට එහි ගෞරවය හමු නොවීම හින්දා ඇය දුකින් පසු වෙනවා. නමුත් ඔහු දුකින් ඇය ඒකට සුදුසු නිසානේ ඇය හම්බුනේ කියලා කියමින් යනවා. ඇය සමර්ට කියනවා ඔහු එකපාරක් Tamanගේ කියලා දැනෙන දෙයකට ඔහු ඉතාමත් සතුටින් ගෞරව කරලා සතුටින් බාර ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ පාටියකට එක් වෙමින් ඉද්දී ඔහු එක් කාන්තාවකට කියනවා ආදරේ විතරක් නෙවෙයි පවුලකට ගරු කරන එකත් බලන්න ඕනේ. එයාලගේ පෞද්ගලික උමනාවල් වලට අපිව පාවිච්චි කරන එක වැරදි. මේ වෘත්තීය මට්ටමේ සම්බදකමක් විතරයි. මගේ පවුලේ අය ඇරුණාම මන් ගොඩක් පණටත් වඩා එයාට ආදරේ කරපු කෙනෙක්. එයා ඒත් මාව රැවැට්ටුවා. ඒ රැවටිල්ල නිසා එයාට බඳින්න වෙන්නේ ආබාධිත වගේ කෙනෙක් තමයි කියලා ගෝවර්ධන් කියනවා. මේ කියන හැම දෙයක්ම ඉන්දු පිටිපස්සේ ඉඳන් කඳුළු පුරවගෙන බලාගෙන ඉන්නවා. නමුත් එය ගෝවර්ධන් දන්නේ නැහැ. ඇය ගිහින් එය කල්පනා කරනවා. පසුදින ඔහු ඇයට උදව් කරන්න හැදුවත් ඇය ඔහුව මගහරින්න පටන් ගන්නවා. ඔහු ඇයට දවසක් කතා කරලා කියනවා මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්න කියලා. ඔයාට මං ගැන තියෙන මතේ වෙනසක් වෙයි කියලා මං දන්නේ නැහැ. ඒත් මං නිබන්ධනේ ලියන්න හිතුවේ මොකක් නිසාද කියලා ඔයාට දවසක දැනගන්න ලැබෙයි. මොකද මම ඔයාව කිස් කරේ නිබන්ධනේ ලියා ගන්න නෙවෙයි. ලියාගත්තට පස්සේ මම ඔයාව කිස් කරේ කියලා කියනවා. ඇය අඬ දුකින් මෙන් එතනින් පිට වෙලා යනවා. ගෝවර්ධන් MD හමු වෙන්න යනවා. ඔහුට දීපු කෝටි 10ක අත්තිකාරම් මුදල ගැන කියලා ඔහු ස්තුති කරනවා. මධ්‍යම පාන්තික මමයි මගේ දක්ෂකම ගැන විශ්වාස කරාට ස්තුතියි කියලා කියනවා. ඊට පස්සේ ඉන්දු ගැන නේද කතා කරේ කියලා MD අහනවා. එදා ඔයාගේ නිබන්ධනයක් ඇය ලීවේ ඔයා වගේ පිරිමි සමාජයේ හරි අඩුයි කියලා පෙන්වන්නයි. ඒ අතරින් ඔයා නියම පිරිමියෙක්. එයාගේ පවුල වෙනුවෙන් ආරක්ෂාව දෙන හොඳ පිරිමියෙක්. ගෝවර්ධන් කියන්නේ පවුලේ ආරක්ෂකයා. ඒ නිසායි පවුල නොසලකා අරින අද සමාජයේ හැමෝම ඔහුව අධ්‍යයනය කරන්න ඕනේ. පවුලකට මූල්‍යමය පැත්තෙන් ශක්තියක් වෙන්න ගෝවර්ධන් වගේ කෙනෙක්ට පුළුවන්. අන්න ඒකයි මේ නිබන්ධනය මම ලියන්න ගත්තේ කියලා MD ඇයම නිබන්ධනය ලිවදාසේ කරපු කතාව ගැන ගෝවර්ධන්ට කියනවා. ඇය මේ පොතට The Man කියලා නම තියන්නත් හේතුව ගෝවර්ධන් කියලා කියනවා. ඔහුට ලැබෙන කෙල්ල හරිම වාසනාවන්ත වෙයි කියලා ඇය කිව්ව කියලාත් කියනවා. ඇයගේ පියා මේ පිළිබඳව කිව්වට පස්සේ කනගාටු වෙලා ගෝවර්ධන් ඇයව සොයාගෙන යනවා. එදා ගෝවර්ධන් පහර දීපු තරුණයා දැන් ආබාධිතයි. ඇය බඳින්න යන්නේම අබ්බගාතයව කියලා ඔහුට දැනගන්න ලැබෙනවා. ඔහු තම ආච්චිත් එක්ක මෝටර් රථයෙන් ඔහුගේ නිබන්ධන සියල්ල රැගෙන එම ගෙදරට යනවා. ඒ මිනිසුන්ට ඇයගේ නිබන්ධනවල පිටපත් බෙදා දෙනවා. ආච්චිට ඒ පොත කියවන්න පටන් ගන්න කියලා කියනවා. එම නිවසේ සිටි මිනිසුන් ඔහුට පහර දෙද්දී ඔහු එම මිනිසුන්ට හොඳටම පහර දෙනවා. ලේ පෙරාගෙන ඉන්දු ළඟට ගිහින් සමාව ගත්තත් ඇය ඔහුව ගණන් ගන්නේ නැහැ. ඉන්දු හිත හදාගෙන ඉන්න බව පෙන්වමින් ඔහුට ලං නොවී ඉන්නවා. ඔහු ඈ ළඟට ගියත් ඇය ආබාධිත තරුණියාව කසාද බඳින්න හදනවා. ගෝවර්ධන් ඇයගෙන් සමාව ඉල්ලුවත් ඇය හක බලාගෙන ඉන්නවා. තරහ යනකම් මට ගහන්න කියලා ගෝවර්ධන් ඇයට කියනවා. ඇය ඔහුගේ කම්බුලට ගහනවා. ආච්චිට කතා කරලා ඇයට කතා කරන්න කියලා කියනවා. ඔහු ඇයව බදා ගන්නවා. පලි අරගෙන ඉවරයිද? ඇය හරිම මුරණ්ඩුයි කියලා ඇය එක එක දේවල් කියමින් ඉද්දී ඒවා කියන්න හදන වාරයක් ගානේ ඔහු ඇයගේ තොල් සිප ගන්නවා. ඒත් එක්කම ඇය ඔහුව වැළඳගෙන යනවාත් එක්කම මූවී එක අවසන් වෙනවා. මේක ඉතින් වෙනස් විදිහේ මූවී එකක් නිසා ඔයාලා රස විඳින්න නැති කියලා මම හිතනවා. ඉතින් අදට සමුගන්නකන් නැවතත් මෙවැනි මූවී එකකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.